ඔව් මේකේ දැම්මේ නැහැ. හරි. දැන් හරි ඒක කියන්නකෝ මම. ඔන්න heading එකට මේක ඇතුලේ තමයි title එක දැම්මේ. ඊට පස්සේ H1 එක කියන්නේ අපි heading එක නෙමෙයි head එක ඇතුලේ තමයි title එක දැම්මේ. H1 කියන්නේ අපි heading 1 ලොකු මේක H1 එක. ඊට වඩා පොඩි එක නිකන් ඕන්නම් දාලා බලමු. H2 එක. මේ එන්න පොඩි නමය 2 3 4 5 6 කියන්නේ මේක මම දැම්මොත් දෙවෙනි ලයින් එක පොඩි මේ. පල්ලෙහාට බලලා H6 යනකම් තියෙනවා. හරි. heading ඒ විදිහට HR. එතකොට horizontal line එකක් හදන්න අපි පාවිච්චි කරා. මේක අයින් කරලා ඔන්න දැම්මොත් HR tag එක HR දාලා මෙහෙම නිකන් close කරලා දාපුවාම මෙන්න මේ line එක ඇඩ් වෙනවා. හරි. image එකක් හදන්න මොකද කරේ? image එකක් හදන්න අපි image tag එක img g හරි. img කියලා දාලා මේක නැතුවත් හරිය. alt එක ඕනෙත් නැහැ. crypto.jpg කියලා තිබ්බනම් ඇති. alt එක ඕනේ නැහැ. හරිද? alt එක තියෙන එක හොඳයි. alt එක දානවා නිකන් නමක් දාන්න crypto image කියලා. මේකට මොකක් හරි දාන්න. හරිද? මෙතනට දාන්නේ මේක අනිවාර්යෙන් ඕනේ. මේක නැතත් මේක ඕනේ. මේකට දාන්න අපි image එකේ නම මේ තියෙන්නේ crypto.jpg. මේකේ දීලා තියෙනවානේ paper එකේ මේ crypto.jpg කියන එක දාන්න කියලා කියනවා. එතකොට මේකේ මෙහෙම දාලා png නම් png එක වෙනස් වෙනවා. ඊට පස්සේ මේක දැන් දාලා ඉවරලා මේක රිෆ්‍රෙෂ් කරපුවාම එතන දැන් හිතන්න මේක s කියලා. ඒකට image එක පෙන්වන්නේ නැහැ. මොකද එහෙම ගන්න නැහැ නේ. alt එක පාවිච්චි කරේ අපි image එක නැත්තම් text එකක් පෙන්වන්න. හරි. alt එකේ මුකුත් ඇඩ් කරලා නැත්තම් බලන්න මේකේ මොකුත් නැහැ. හරි. දැම්මොත් image එක නැති ඉඳ පෙන්නනවා. image එක තියෙනකොට පෙන්වන්නේ නැහැ. හරි නේ. ඊට පස්සේ මොකද්ද තියෙන්නේ? මේකේ තියෙනවා මූසික දර්ශකයේ mouse pointer රූපයට ඉහළින් නැති විට image title පෙන්විය යුතුය. mouse pointer රූපයට ඉහළින් නැති විට. හරි. ඒ කියන්නේ මේ එතන කියන්නේ මෙන්න මේක. මෙන්න මේක. p tag එකක් තියෙන නේද? මේක කියන්නේ මූසික දර්ශන රූපයට ඉහළින් නැති විට. හරි. දැනට මේවා එකක් ඇඩ් කරන විදිහ කියන්න. මෙන්න මේක ඇඩ් කරන්නේ p tag එකක් දාන්නකො. හරි. p tag එකක් කියන්නේ paragraph tag එකක්. paragraph p අකුරෙන් paragraph ඈ. හරි. අර කියපු ටෙක්ස්ට් එක මම දානවා මෙතනට. මොකක්ද ඒකේ තිබ්බේ? The most popular type of cryptocurrency such as ඒකේ තියෙන්නේ රූපේ ඉහළින් නැති විට. හරි කමන්නේ. එතන මෙච්චර ඇඩ්වාන්ස් විදිහට ඉන්නේ. මේක කියන්නේ මේකේ පැරග්‍රාෆ් ටැග් එකක් දාන්න. ඒකට මේකේ ඔයාලට මාක්ස් එක හම්බ වෙනවා. හරි. p අකුරක් දාන්න. මේ p අකුරක් දැම්මා. උඩ ටෙක්ස්ට් එක දැම්මා. මෙහෙම ඇඩ් කරා. හරි. ඇඩ් කරපුවාම මේක p අකුර ක්ලෝස් කරන්න. ඒක ඇතුළේ තමයි ලියන්නේ. ඊට පස්සේ මේක දැම්මාම මෙන්න මේ විදිහට පෙන්නනවා. හරි. ඊට පස්සේ එනවා read more. read more කියලා මේ සයිඩ් එකෙන් තියෙනවා මේ. මේක හයිපර් ලින්ක් එකක්. මේ ක්ලික් කරපුවාම වෙන පිටුවකට යන්න ඕන. ඒක කොහොමද හදන්නේ? එච්චර දෙයක් නැහැ ඒකේ හදන්න. ඒකේ තියෙන්නේ මේක ඇතුලේ අපිට පුළුවන් මේක ටිකක් පල්ලෙහාන් තියෙන පේනවනේ. පල්ලෙහාට ගන්න නම් BR ටැග් එකක් පාවිච්චි කරා. ඒක BR. ඒ කියන්නේ බ්‍රේක්. ඔන්න මම නිකන් ටයිප් කරන්න H5 එක හොයාගන්න ලේසියි. මම දාලා නිකන් ටයිප් කරා. ආඩ පේනවනේ බ්‍රේක් පොයින්ට් දෙකක්. නෑ එකක් මේකේ. හරි. තව බ්‍රේක් පොයින්ට් එකක් දාමු. ඔන්න ඔබ දාපුවා මෙතන මේක තව ටිකක් පල්ලෙහාට. BR ටැග් එකෙන් ඒක කර හැකියි. ඊට පස්සේ තියෙනවා මෙතන හයිපර් ලින්ක් එකක්. හයිපර් ලින්ක් එකක් වර්ඩ් වල ඇඩ් කරන්න දන්නවනේ අපි.
මේක HTML. ඒතර මේකේ පාවිච්චි කරනවා a tag එක. හරි. a කියලා දාලා href කියලා දැම්මා සමාන ලකුණයි. අපි කියමු මේකට link එකක් දාමු මොකක් හරි. www. අපි දාමු nasa.go කියලා දාමු. හරි. ඔන්නම් ඔයාලට link මෙහෙම දැම්මත් හරි. ඊට පස්සේ මොකද වෙන්නේ? මේක දැම්මට පේන්නේ නැහැ. ඇයි? වචනයක් දුන්නේ නැනේ පෙන්නන්න. මෙන්න මෙතන මැදින් අපිට read more කියලා ඇඩ් කරන්න පුළුවන්. දැන් මේක මෙතන පෙන්නනවා නේ. read more. දැන් link එකක් නැහැ කියලා හිතන්නකො. link එකක් නැත්තම් මොකුත් නැහැ මේ. එතකොට මේක දාපුවාම මේක මේ විදිහට නිල් පාට නම. හරි. එතකොට ඔහම තමයි hyperlink එකක් ඇඩ් කරන්නේ. hyperlink එක ඇඩ් කරද්දී දැන් මේක හදලානේ තියෙන්නේ. මේක මෙහාට කරන්න ඕන. මෙහාට කරලා තියන්නේ. මේක ඇඩ් කරන්න විතරයිනේ කියලා තියෙන්නේ. මේක ක්ලික් කරපුවාම අලුත් ටැබ් එකකට යන්නත් ඕනේ කියලා. හරි. ඒකට එකක් පාවිච්චි කරනවා. දැන් මේක නිකන් මම ක්ලික් කරලා බලන්නම්. අලුත් ටැබ් එකකටද ගියේ? නෑ නේද? වැඩ කරන්නේ නැද්ද ඒක? https බලමු. හරි NASA එකට යනවා. https:// දාන්න. එතකොට කොහොමද යනවා? හරි. එතකොට එහෙම ඕනේ නැහැ. මෙහෙම තිබ්බත් යනවා. එතකොට මෙයා බලාපොරොත්තු වෙන විදිහ ලින්ක් එකක් දාලා තියෙන එකනේ. හරිද? දැන් මේක ඕපන් වුණේ මොකේද? මේ ටැබ් එකේමයි මේ. එතකොට මෙයා ඉල්ලන්නේ එහෙම නෙමෙයි. මොකේද? ඒක ක්ලික් කරාම අලුතෙන් ටැබ් එකක් ඕපන් වෙලා ඒකේ තමයි මේ ලින්ක් එක පෙන්වන්න ඕනේ. ඒක කොහොමද ඇඩ් කරන්නේ? ඒක ඇඩ් කරන්නේ මෙහෙම. මේකට දානවා මෙන්න මෙතන මම දාලා තියෙනවා target blank කියන එක මේ තියෙන්නේ. මෙන්න මේක ඇඩ් කරන්න පුළුවන්. ඒකට පුළුවන් මෙන්න target blank කියන එක මෙතනට දාන්න. target සමාන ලකුණයි උඩුකමා දෙකයි මේ ඉරි කෑල්ලයි blank. මේක දාපුවාම නේ අලුතෙන් ටැබ් එකක් ඕපන් වෙලා ඒකට යන්නේ මේ. අරක ඇතුළටම දැන් මේ href link එක දැම්මා. මේකට මොකක් හරි link එකක් දාන්න google.com හරි කමන්නේ. හරි. link එක දැම්මා. මේක ඇතුලේ target blank කියන්නේ අලුතෙන් එකක් ඕපන් වෙනවා. හරි. මේ underscore එකයි blank උඩුකම ඇතුලේ තියෙන. ඊට පස්සේ read more කියලා දැම්මා. ඒ අකුර වැහුවා. මේ පටන් ගත්ත ඒ අකුර. එතකොට සර් ඕන hyperlink එකක් open වෙද්දී දාන්නේ blank කියන එකද? ඔව් ඕන hyperlink එකක් අලුත් tab එකකින් ඕපන් කරන්න ඕන. දාන්නේ target blank. තේරුණා? ඒ කියන්නේ අලුතෙන් tab එකක් ඕපන් වෙනවා. තේරුණා. අලුතෙන් tab එකක් ඕපන් වෙන්න ඕන නම් මෙතන ඔයාලට කැමති link එකක් add කරා target blank කියන එක add කරා. හරි. ඕකේ ඔච්චරයි තියෙන්නේ. මේකේ align කරන්න කියලා නෑනේ. නේද? කියලා නැතිව කරන්න ඕනෙත් නෑ. හරි. align කරන්න align කරනවා නම් මොකද්ද කරන්න ඕනේ? මේකේ align සමානයි left නේද? right 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 හරි නේද? බලමු. නැහැ. අනේ HTML වලින් add කරනවා නම් හරි. දැනට මේ ටික මතක තියාගන්න. බේසික් නැත්තම් මොකමද කියනවනේ. හරි. මෙන්න මේ ටික තමයි ඔය බේසික් පාර්ට් එක. ඔය ටික හදාගත්තා නම් මේකේ මාක්ස් ටික ඇඩ් වෙනවා. මේක අහන්න එච්චරනේ. හරි. මේ උඩ කෑල්ල මැදට කරලා තියන්න ඕන නම් මොකද කරන්න ඕන? දැන් ඔක්කොම කියලා මතකෙන්නේ නැති නේද? text align
align center එක align සමානයි center. හරි. එතකොට මේක මැදට නම. මම ගැහුවේ H එක අර පල්ල පටන් ගන්න එක ඇතුළේ. එහෙනම් පොඩි පොඩි ඒවා තියෙනවා. මම ඒකේ මේකක් දාන්නම් link එකක් ඒකේ තියෙනවා. පොඩ්ඩක් බලන්න. ඔච්චරනේ හදන්න තියෙන්නේ ඒකේ. මේ කෝඩ් එක ලියා ගන්න තියෙන්නේ පේපර් එකට නේ. මතක තියාගන්න මේ හෙඩ් එක ඇතුලේ තමයි ටයිටල් එක තිබ්බේ. හෙඩ් එක ක්ලෝස් කරා ඒක ඉවරයි. බොඩි ටැග් එක ඇතුලේ තමයි බොඩි කියන්නේ ශරීරයනේ. මේකේ බොඩි ටැග් එක කියන්නේ මෙන්න මේ කොටස. මේ තියෙන. ඔන්න ඔය පේජ් එකේ ඔය කොටස තමයි බොඩි ටැග් එක. ඕක ඇතුලේ තමයි ඔක්කොම ටික මේක ලියලා තියෙන්නේ. ඊට පස්සේ උඩින් ඕපන් කරපු HTML ටැග් එක යටින් ක්ලෝස් කර. හරි නේද? හරි තේරුණාද ඒක? තේරුණා සර්. ඔව් හරි. සර්. හරි ඊට පස්සේ MCQ වල ප්‍රශ්න තියෙනවද මේ යට එකත් ෆ්ලෝ chart ගැන ඒකටත් යන්කෝ උඩට. හරි මේ MCQ එකේ ජාවා එනවද? Java කියලා විශේෂයෙන් ඉන්නේ ඒක යාට කැමති ලැන්ග්වේජ් එකකින් අහන්න පුළුවන්. දැන් මේ උදාහරණයක් මේකේ බලන්න මේ. ගොඩක් C වලින් තමයි අහන්නේ. C උනත් Java උනත් බේස් එක එකයි නේ. int මොකක්ද දීලා තියෙන්නේ 49 ප්‍රශ්නේ. int කියලා දීලා තියෙනවා int a සමානයි 3යි b සමානයි 5යි int t සමානයි 6යි. එතකොට දැන් a වලගේ 3යි b වල 5යි t වල t සමානයි a. මොකක්ද ඒ කරලා තියෙන්නේ? a සමානයි 3යි b සමානයි 5යි t අකුර කියන්නේ t අකුර. ඒ කියන්නේ t වලගේ කීයද? t වලගේ 3යි නේ කියන්නේ. t සමානයි a කියන්නේ t වලගේ 3යිනේ. a සමානයි 3නේ දීලා තියෙන්නේ. ඒකට a සමානයි b. ඒකට a කියන්නේ a b දෙකම සමානයි කියලා කියනවා මෙතන. b සමානයි t කියලා කියනවා. හරි. බලමු. ඒකට මේකේ කියනවා print. මේකේ C වලින් දීලා තියෙන්නේ. ඒකයි ප්‍රශ්නේ. හරි. ඕකට ආස් එක 49 නේ. මම ඔයාලට මේ sheet එක දාන්න. එතකොට ඔයාලට බලා ගන්න ලේසියි. හරි. එතකොට මේකේ දීලා තියෙන විදිහට 5යි 3යි එන්නේ. AB නේ print කරන්න. ප්‍රශ්නේ. AB මෙතන print කරන්නේ AB. මේ දෙක පැත්තකින් දාන්න. එතකොට මෙතන AB නේ ඒකයි B එකයි. A කියන්නේ B එකයි print කරන්න කියන output එක. එතකොට A වලගේ මුලින්ම දීලා තියෙන්නේ කීයද? 3යි. ඊපස්සේ A සමානයි B ට. හරි. අන්තිමට මේක තමයි ගන්න වෙන්නේ. එතකොට මේක පිළිවෙලට නඩ කරන්න. ඊට පස්සේ B. B සමානයි T. T කියන්නේ A. එතකොට A සමානයි ආයෙත් B. ඒ කියන්නේ උත්තරේ මේක වෙන්න ඕන. ඒකනේ තියෙන්නේ. 53. බලමු ආයෙ. 53. B එකට බලමු. B එක කියන්නේ B සමානයි 5යි. හරිද? B සමානයි T. T සමානයි A. එතකොට එන්නේ 3. හරි. ඒක ඔයා බලන්න චෙක් කරලා මේ පොඩ්ඩක් පටලවලා දීලා තියෙන. මේව වැඩක් නැහැ. මේක වැඩක් නැහැ. print කියන එක output එකනේ යන්නේ. මේ AB කියන එක output එක. එතකොට අර mathematical knowledge එක පාවිච්චි කරලා දාන්න. int කියන එක දන්නවනේ integer type. integer type කියලා දුන්නානේ. language එක දන්නේ නැහැ මෙතන program. හරි. මේ print කරන එකේ AB කියන්නේ මොකක්ද කියලා නෑ. ඒතර පොඩ්ඩක් අර ඔයාලගේ mathematical knowledge එක පාවිච්චි කරලා බලන්න මෙතන. A සමානයි 3යි B සමානයි අර ඉස්කෝලේ ගණන් හදන්නේ x සමානයි 5යි ඒ වගේ තමයි මෙතන තියෙන්නේ. හරි. එතකොට මෙතනත් ඒ වගේ ගන්න ඕනේ. මේ D අකුර පැත්තකින් දාන්න. මේ C වල මේ print කරන විදිය මේක.
මෙතන සම් කියන්නේ කීයද? සම් කියන්නේ මෙතන දීලා තියෙනවා. ඉන්ටිජර් ටයිප් එකෙන්. අර ඉන්ටිජර් කියන්නේ කැල්කියුලේෂන් කරන්න පාවිච්චි කරන එකනේ. පූර්ණ සංඛ්‍යා ගන්න කියලා. හරි. සම් කියන්නේ 2යි 4යි 2යි මෙහෙම ගුණ කරපුවාම එන ගාන. දැන් මේක හදලා බලන්න මොකක්ද දෙන්නේ කියලා. මොකක්ද දෙන්නේ? අපිට ඕන නම් කැල් එක අරන් හදා ගන්න පුළුවන්. කැල් එකක් දෙන්නේ නැහැ. අතින් හදන්න ඒක. හරිද? මේ ඉක්මනට හදන්න ඕනේ 2යි 4යි බෙදීම 2යි ධන 6යි ගුණ කිරීම 2නේ 18යි එන්නේ. තේරුණාද? හදනදී. එතකොට දැන් මේ ඕකේ අර මේ එකතු කිරීම අඩු කිරීම ගුණ කිරීම දාන්න ඕනේ පිළිවෙලක් තියෙනවානේ. දැන් ඔව්. ඕකේ කොයි විදිහට හදුවත් එක උත්තරය ආවට සමහර ඒවා ගුණ කරලා කලින් ගුණ කරලා ගන්න අරන් එකතු කරන ඒවා උත්තර වෙනස් වෙනවානේ. එතකොට ඔව්. කොහොමද අපි හදන්න ඕනේ? මේක මේ පැත්තෙන් නම් පිළිවෙලට හදාන්නේ. 2යි 4යි එකතු කරන උත්තරේ කීයද? 6යි. මේ එක එක විදිහට හදන්න යන්න එපා මේක. එතකොට වෙනස් වෙන උත්තරේ. ඔය ගාන හරි. දැන් අර විදිය ගානක් දීලා තිබ්බොත් එහෙම ලියලා තියෙන පිළිවෙලටද හදන්න ඕනේ. ඔව් ලියලා තියෙන පිළිවෙලට ගන්න. එතකොට මේකේ print කරන්න කියන්නේ b එකනේ. b එක සමානයි t ටනේ. නේ. යට ඉඳන් t සමානයි a. එතකොට a සමානයි 3යි. තේරුණා? එතකොට උත්තරේ මේ පැත්තට 3 එන්නේ. a වල ගන්න කොහොමද? a සමානයි b. එතකොට b සමානයි 5. එතකොට 53. හරිද? ඒක යට ඉඳන් ගන්න. එතකොට තේරෙන්නේ නැත්තම් පැටලෙනවා. b සමානයි 5 ආවත් මෙතන b සමානයි t කියනවා. t එතකොට පැටලෙනවා. ඒ හින්දා යට ඉඳන් ගන්න. ඒක ලේසි ඊට වඩා. හරි නේද ඒක? හරි. ඊට පස්සේ අනිත් ඒවා නම් මේ ලේසි ප්‍රශ්න තියෙන්නේ මෙතන මේ කියලා තියෙනවා. මේ බයස් භාවිතා කරන්නේ කුමන ක්‍රියාවලියකද? මොකේද පාවිච්චි කරන්නේ? මේක පාවිච්චි කරන්නේ කම්පයිලර් මේ වගේ එකක්වත් නෙමෙයි. මෙහෙයුම් පද්ධතියනේ. ඇයි? සිස්ටම් එක ඔන්න එන්න මේවා ඔක්කොම බූට් කරලා කනෙක්ට් කරගන්න අපි Windows දාලා මේවා හදවුවේ. එතකොට BIOS මෙනු එකේ ඉන්න මේවා වැඩ කර ඔපරේටින් සිස්ටම් එක හදාගන්න. එතකොට මේකට එන්නේ මේක. හරි. ඊට පස්සේ දෙවෙනි එක. ඔබ ඔබේ පරිගණකයේ ඇති ගොනුවක් මකා දැමු විට යන්නේ කොතනටද යන්නේ? රිසයිකල් බින් එකට. මේවා දන්නවනේ. අර එදා දාපු MCQ එක මම ඔන්න ආයෙ දාන්න. මම ඔයාලට දෙන්න. ඊට පස්සේ පාස් සඳහන් මෙහෙයුම් පද්ධතිය වරකට වැඩසටහන් එකට වඩා සහාය නොදක්වන්නේ කොහොමද? ඒ කියන්නේ එක වරකට වැඩසටහන් එකකට වඩා. හරි. ඒ කියන්නේ මේක අනිවාර්යෙන් පරණ OS එකක් වෙන්න ඕනේ. එතකොට මේකේ පරණ OS එකට තියෙන DOS එක. දැන් එකවර වැඩ දෙක තුනක් කියන්නේ දැන් මම මේ Windows 10 එකේ වැඩ කරනවා මේ. Chrome එක ඕපන් කරන් ඉන්නවා, Word එක ඕපන් කරන් ඉන්නවා, calculator එකත් ඕපන් කරන් මේ වැඩ කීපයක් එකවර කරනවානේ. දැන් මේ Mac OS එකේ බැරි වෙන්න දෙයක් නැහැනේ. ඒකට සාමාන්‍ය දැනුම් පාවිච්චි කරන්න. මොකද එහෙම කරන්න මේ users ලා එන්නේ නැහැනේ. Windows එකේ පුළුවන්. Linux කියන්නේ කොහොමවත් පුළුවන්. DOS කියන්නේ පරණ එකක්. හරි. DOS operating system එකේ ගොඩක් පැත්තට මේකේ පාවිච්චි කරන්න පුළුවන් එකයි. ඒක දාන්න. හරි. ඊට පස්සේ මේක. Mac කියන්නේ Apple ඈ. Apple ලගේ. Macintosh කියලා තමයි කියන්නේ ඒකට. ඊට පස්සේ මේකේ කියනවා මෙහෙයුම් පද්ධතියේ ඩිරෙක්ටරි කියන්නේ මේකේ තියෙන ෆෝල්ඩර්ස් නේ. ස්ට්‍රක්චර් භාවිතා කරන්නේ මොනවටද? ෆෝල්ඩර් කරන දුරාවලි හයිරාකි ඒ ගොඩ ෆෝමැට් ප්‍රෝග්‍රෑම් ඉහත මේ ඔක්කොම ගන්න පුළුවන් නේ. ඔය සම්ම ගැටලුව විසඳීම සඳහා ඩිරෙක්ටරි වේ ස්ට්‍රක්චර් භාවිතා කරයි ෆෝල්ඩර් සහ ගොනු දුරාවලි ගබඩා කරන්නත් ගන්නවා ෆයිල් ෆෝමැට් යටතේ වැඩ සහ ප්‍රෝග්‍රෑම් ගබඩා කරන්නත් මේ ඔක්කොම ගන්නවා. එතකොට මේකේ ඉහත සියල්ලම කියලා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ Windows මෙහෙයුම් පද්ධතියේ එකවර ක්‍රියාත්මක වන යෙදුම් ඇප්ලිකේෂන් කොහොමද මාරු වෙන්නේ? මේක ඔයාලා කරලා ඇති.
ඒ කියන්නේ මෙහෙම. මේකේ පාවිච්චි කරන්නේ ඕල්ට් එකයි ටැබ් එකයි. උන්ට මතක විදියට. ඔව්. මේක මේ. මෙන්න මෙහෙම මාරු වෙන්න දන්නවනේ. මාරු වෙන්න දන්නව නේද මෙහෙම? දන්නව නේද නැද්ද? හරි. ඔය මාරුවනේ විදියට. ඒතර මේකට එන්නේ ඕල්ට් එකයි ටැබ් එකයි. හරිද? ඊට පස්සේ වචනයක් මත ක්ලික් කිරීමෙන් එය තෝරාගත හැක. වචනයක් මත ක්ලික් කිරීමෙන් මොකක්ද ගන්න? දෙපාරක් මේ. වචනයක් මතම දෙපාරක් ක්ලික් කරපුවාම මේක සිලෙක්ට් කරගන්න පුළුවන්. එකපාරක් ගත්තොත් බෑ මේ. එකපාරක් කොහොම ක්ලික් කරමු. දෙපාරක් ගත්තම මේ සිලෙක්ට් කරනවා. හරි. එතකොට ඒකට එන්නේ උත්තරේ 2 ඈ. මේකට එන්නේ ඕල්ට් එකයි ටැබ් එකයි. ඕල්ට් එකයි ටැබ් එකයි. එතකොට මේකට එන්නේ දෙවරක් ලේඛන මුද්‍රණය කිරීමට පෙර ප්‍රධාන පියවරක් වන. ඒ කියන්නේ print කරන්න කලින් මොකද්ද ප්‍රධාන පියවර? print කරන්න කලින් අපි print preview එකක් බලන්න ඕනේ. ඇයි? සමහරට ඔයාලා හදලා තියෙන එක print භාගයට print වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට මේ මෙන්න මේක. මේකම file ගිහිල්ලා print කියන එකට ගිහිල්ලා මේ preview එක බලන්න ඕනේ මේ. දැන් මේක පිට පැනලා තිබ්බොත් එහෙම මේක print වෙන්නේ නැහැ කෑලි. තේරුණා නේද ඒක? එතකොට මේකේ preview එකක් බලන්න ඕනේ. හරිද? මේ කියන්නේ මුද්‍රණය කරන්න කලින් අනිවාර්යෙන් මේක බලන්න ඕනේ. මෙතන දෙකක් තියෙනවා මේ. කඩදාසි සැකසුම මේකත් ඕනේ. මොකක්ද? page එකේ setting බලන්නත් ඕනේ. එතකොට B C කියන දෙකමයි තියෙනවා. ඒකට උත්තරේ මොකක්ද? මේක. document save කරන එක අදාළ වෙන්නේ නැහැ. මේ කියන්නේ මුද්‍රණය කිරීමට පෙරනේ. page setting බලන්න ඕනේ, මේක බලන්න ඕනේ. ඒ කියන්නේ මේ දෙකම තියෙන එකක් තියෙනවා මේකේ. B C කියලා තියෙනවා. ඒක දෙක. page setting දන්නව නේද? A4 ද page orientation ද නැත්නම් page එක portrait ද landscape ද නැත්නම් අපි page එක margin එහෙම මේ ටික තමයි page setting. එතකොට මේක print preview එක දැන් පෙන්නපු එක. ඊපස්සේ 8. මොකක්ද 8 කියන්නේ? වචනයකට ඡේදයකට මේ වචන ඡේදයකට මධ්‍ය පෙළ ගැස්ම center line center කරන්නේ කොහොමද කියලා අහනවා. හරිද? center කරන්නේ කොහොමද? 8නේ. 8 shortcut එක මේකේ දැම්මා. control E එක. control E ද? ඔව්. මම මේ ආන්සර් ටික දාන්නම්. එතකොට ඔයාලට තේරෙයි. මේ විදිහටම දාන්න මේකේ මම මේක නිකන් හදාගත්තේ ඔන්ලයින් අරගෙන මේ ටිකම දාන්න. මේකේ හදන විදිහත් එක්ක දාලා තියෙනවා. වෙන මොකුත් ප්‍රශ්න තියෙනවද මේකේ? තේරෙන්නේ නැති ඒවා? මේකේ MCQ එකේ නම් ප්‍රශ්නයක් නැද්ද MCQ එකේ? MCQ එක අවුලන්නේ නැහැ සර්. ඒක අවුලක් නැහැ නේද? MCQ එකක් අර එදා දාපු එක මං ආයේ දාන්නම් ඔයාලට ඕන ආපහු එදා ඔයාලට දැම්මා එක. ඒක දාන්නම්. දෙකක් තුනක් ඇති මම දාන්නම්. ඒක සර් එතකොට අපේ පේපර් එකේ ඔව්. සර් පේපර් එකේ ස්ට්‍රක්චර් එක කොහොම වුණත් අපිට පැය එකමාරයිද හම්බෙන්නේ නැත්නම් වෙලාව වෙනස් වෙනවද? උපරිම පැය දෙකනේ යන්නේ. ඊට වඩා යන්නේ කොහොමද? ඕක. එකමාරයි දෙකයි එක්ක පැයයි. MCQ විතරක් තිබ්බොත් පැයක් දෙයි. මොකද ප්‍රශ්න 50ට පැයක් දෙයි. 50ක් තිබ්බොත්.
මේ වගේ ලියන්න පාර්ට් එකක් දීපු පැය එකමාරයි. ওই ටයිම් එක තමයි යන්නේ. මේවා මේ මෙතන ගොඩ අමාරුව දීලා නැහැ. මේ පොඩි ප්‍රශ්න අතර අන්තිමට දීලා තියෙනවා ෆ්ලෝ chart එකක් අදින්න. හරි ෆ්ලෝ chart එක අදින්නේ සමහරට දේ නැත්තම් ෆ්ලෝ chart එක මේ විදිහට දීලා ආයි දැන් මේක බලන්න. මේක බලපුවාම තේරෙනවා මේකෙන් තීරණයක් ගන්නවා මේ. yes වුණොත් මේ පැත්තට යනවා. මේක ලූප් එකක් මේ. ආපහු කැරකෙන්න හදලා තියෙන්නේ. no වුණොත් නිකම්ම පල්ලෙහාට ගිහලා නතර වෙනවා. yes වුණොත් මේක කියන්නේ x සමානයි 21යි. එතකොට x ලගේ 21. එතකොට මෙතන x ලගේ 21යි. මේ දැන් මේ කැලල ගත්තොත් x කියන්නේ is 21යි ලොකුයි 15ට වඩා. හරි 15ට. එතකොට මේක මෙහෙම වුණොත් x සමානයි x වලින් 3ක් අඩු කරන්න කියනවා. හරිද? ඒ කියන්නේ මේක 15ට ඒ ලෙවල් එකට එනකම් මේකෙන් 3ක් අඩු කරන්න. හරි. තාම කන්ඩිෂන් එක යස්ද? ඒක බලන්න. no වුණොත් විතරයි x කියන්නේ මොකක්ද කියලා print කරන්න. හරිද? ඒක අප්පා මේකේ දාලා තියෙනවා මෙතන පල්ලෙයා. ඒ ආන්සර් ටිකක් දෙන්න ස්ටෙප් මේ. සර් ඔය ආන්සර් ටික අපිට දෙන්නකෝ. මම මේ ටික දාන්න. හරිද? එතකොට x සමානයි මේ පියවර ටික. ඉතින් දෙවෙනි එකේදී මෙහෙම වෙනවා. එතකොට x සමානයි 18යි. ඒකෙන් 3ක් අඩු වුණාම 15යි. හරි. තුන්වෙනි එකේදී x සමානයි 15යි. 15 15ට එතකොට පිළිතුර නැත වෙනවා. නැත වුණොත් මේකේ දීලා තියෙනවා මොකද්ද? x කියන්නේ කීයද කියලා print කරන්න කියලා. හරි. එතකොට මේක print වෙනවා. ඒ ප්‍රශ්නේ වහනවා බලන්න එකක්. මේ x ප්‍රතිදානය කුමක්ද? x මේ ප්‍රතිදානය කුමක්ද කියලා අහනවා මෙහෙම තිබ්බොත් output එක. අදාළ පියවරව සඳහන් කරන්න. ඒකේ පියවර ටික දාලා තිනවා මම. එතකොට මෙන්න මෙහෙම එක්කුත් අහනවා. මෙතන මේ සමාන ලකුණක් දුන්නොත් මොකද වෙන්නේ? ඒ කියන්නේ මෙන්න මෙතනට මෙහෙම විශාලයි සමානයි මාර්කයක් ඇඩ් කරොත් මොකද වෙන්නේ කියලා. එතකොට තව පියවරක් වලට ඉස්සරහට යන්න පුළුවන්. ඇයි අපි කිව්වේ? 70 අපි ABC දෙන්න හදවුවේ 75ට වඩා තිබ්බොත් කීයද? ඒ කියන්නේ ලකුණු මාක්ස් වැඩි නම් 75ට වඩා අර අපි කරේ if එක එයාට එකක්. මෙතන කියන්නේ 75ට වඩා. එතකොට 75 තියෙන මිනිස්සයාට එකක් හම්බෙන්නේ නේද? එහෙනම් අපිට දාන්න එනවා 75 හෝ 75ට වඩා කියලා. තේරුණානේ? එතකොට 75 තියෙන කෙනාටත් ඒකක් හම්බ වෙනවා 75ට වඩා ඉන්න කෙනාටත් ඒකක් හම්බ වෙනවා 74 තියෙන කෙනාට තමයි හම්බෙන්නේ නැත්තේ ඒක. එතකොට මේ වගේව පොඩ්ඩක් බලලා දාන්න. වෙනස් කරොත් මොකක්ද වෙන්නේ කියලා අහන්න. හරි. හරි. ඇරේ එකක් වෙන්නේ මොකක්ද කියලා අහනවා. ඇරේ එකක් කියන්නේ අපි ගත්තොත් ඇරේ එකක් කියන්නේ අපි data type මොන හරි එකකින් data set එකක් හදනවා කියමුකෝ. අපි කියමු apple කියලා. හරි. apple නෙමෙයි fruit කියලා හදනවා data එක. හරිද? ඒක data type එකක්දී. ඒ fruit වලට අදාළ data set එකක් පොඩි පොඩි code box ඇතුලේ අපි දාලා තියෙනවා. හරිද? එතකොට fruit වලට අදාළ මොනවද තියෙන්නේ? mango එතකොට banana ඔය වගේ type set එකක් දාලා තිනවා. මේක තමයි මෙතන මේ කියන්නේ. එකම දත්ත වර්ගයට අයත්. ඒ කියන්නේ එකම type එකේ දත්ත එක්ක numbers හරි string හරි මොන හරි වෙන්න ඕන. string කියන්නේ වචන. අය සමූහයක් එක් නමකින් හැදින්විය හැකියි. දැක්කද මම කියපු එක. ඒ කියන්නේ fruit කියලා ගත්තොත් ඒකට අදාළ data එකට combine කරලා හදලා තියාගන්න set එකකට. හරියට මේ වගේ. fruit කියලා හදලා ඒක ඇතුලේ data set එකක් හදනවා fruit සමානයි banana apple ඒ වගේ අපි set එකක් හදනවා. හරි. ඒකට තමයි අපි array එකක් කියන්නේ. හැබැයි මේ data ඔක්කොම එකම type එකකින් තියෙන්න ඕනේ. numbers නම් numbers එතකොට දැන් මේ numbers කියලා දැම්මොත් එහෙනම් මෙතන 1 2 3 4 මෙහෙම එක්ක දාන්න පුළුවන්. හරි.
අන්න ඒ වගේ ඇඩ් කරන්න ඕනේ. ඒකට තමයි array එකක් කියන්නේ. ඊට පස්සේ තියෙනවා මෘදුකාංග සංවර්ධන ජීවන චක්‍රය. ඒ කියන්නේ SDLC කියන්නේ මොකක්ද කියලා අහලා තියෙනවා. SDLC කියන්නේ software development life cycle එකක්. ඒ කියන්නේ අපි software එකක් හදන්න කලින් ඒකේ තියෙන ක්‍රියාවලි ටික. හරි. අපි මේක නිකන් ඔයාලට නිකන් ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා තියෙනවා නැත්නම් ICT A level book එකේ තියෙනවා. මේ තියෙන. හරි. මේකේ මොකද්ද තියෙන්නේ? හරි මේක බලන්න. මේක රෝ කරන්න. ඉන්නේ නැද්ද? හරි මේ තියෙන්නේ. මුලින්ම තියෙනවා planning. software එකක් හදන්න කලින් plan කරනවා. කොහොමද මේක හදන්නේ? හරිද? ඒ ටික plan කරනවා. ඊට පස්සේ තියෙනවා analyze. අවශ්‍ය තොරතුරු ටික ගන්නවා. මේවට මොනවද කොච්චරක් වේද යනවද analyze කරගන්න. හරි. ඊට පස්සේ design කරන්න ගන්නවා. මේක කොහොමද මේ ටික මේ part එක ඔන්න හදන්න design කරගන්න. implementation. ඔන්න අවශ්‍ය ටික design එකකින් ඉස්සරහට ගිහිල්ලා implement කරලා හදා ගන්න. හරිද? ඊට පස්සේ testing and integration. අඩුපාඩු තියනවද බලලා තව කොටස් එකතු කරන්න තියෙනවා නම් ඒවා ටෙස්ට් කරලා ඒ ටික හදා ගන්නවා. ඊට පස්සේ ඉම්ප්ලිමන්ට් කියන්නේ මේක මේ කෙලින්ම දාන්න පුළුවන් අවුට්පුට් එකට software එක අවුට්පුට් කරලා දෙන්න පුළුවන්. දීලා ඉවරලා මේක ටෙස්ට් කරන්න ඉපේ. ටෙස්ට් and integration අඩුපාඩු ආයි තියෙනවනේ චෙක් කරන්න. ඊට පස්සේ maintenance. මේ ටෙස්ටිං පාර්ට් එක. maintenance කියන්නේ අඩුපාඩුනේ. මෙතනට අඩුපාඩු මොනවා හරි තියෙනවා නම් maintain කරලා හදනවා. මෙන්න මේක තමයි software SDLC කියලා කියන්නේ මේකට. එතකොට මෙන්න මේකේ මම දාලා තියෙනවා මේ ටික. මුලින්ම තියෙනවා අවශ්‍යතා හඳුනා ගැනීම. මොනවද ඕනේ? software එකක් අපි කියමු මේකේ අවශ්‍යතා හඳුනා ගන්න. සැලසුම් කිරීම ඊට පස්සේ කේතනය පරීක්ෂා කිරීම සහ නඩත්තු කිරීම. අපේ ලින්ක් එක ඉවර වෙනවා මම ලින්ක් එකක් දාන්නද? हाँ सर. හරි.